windows once you go down. You must be crazy if you think that I'ma slow down. Don't wanna hear it talking shit, fuck the drama. Keep it coming, I'ma send you to your mama. Mr. Whip, 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 get the guns out. Dropping bodies in the place till the sun's out. Can't fuck with this, don't even try. Cause when the bullets fly, I'm the last one to die. ඔයා මැදියාදෑම් ලබන කෙනෙක් නම් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම තැනකට ගිහිල්ලා බහින්න පුළුවන් කැත නැතුව. සුපිරි වාහන සෙට් එකක් මම දැන් කියලා දෙන්නම්. මුලින්ම පටන් ගමු මේ වාට පේන බෙසා එකකින්. මේක පෙරේඩුව එකකින් කරන්නේ. ඒ වගේම මේක බොහොම අඩු මුදලකට බොහොම බජට් මුදලකට ඔයාට ගන්න පුළුවන් හොඳ පෙනුමක් තියෙන හොඳ වාහනයක්. ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට මාකට් එකේ තියෙන සෙඩාන් වර්ගයේ සෙඩාන් කාර්ස් වලින් අඩුවටම ගන්න පුළුවන් සහ කල් පැවැත්ම වැඩිම මොඩල් එකක් තමයි මේ බෙසා එක. මේක මැලේසියාවේ තමයි හදන්නේ. මැලේසියාවේ හැදුවට ඔයා හොඳටම දන්නවා පරේඩුවා කියන බ්‍රෑන්ඩ් එකේ තියෙන වාහනවල තියෙන ඩියුරබිලිටි එක. ඔයා හොඳටම දන්න අලයිට් එක, ඒ වගේම ඇක්සියා එක මේ ඔක්කොම මෙයාලගේ. මේ වාහනේ ඔයාට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කම්ෆර්ටබිලිටි එක අතිනුත් ලොකු ඉෂුව එකක් නැහැ. පෙනුමත් හොඳයි. ටොයිස් කෑලි නෙවෙයි. බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. කැත නැතුව තැනකට ගිහිල්ලා මේ වගේ එකකින් බහින්න පුළුවන්. ඔප්ෂන් ප්‍රමාණයත් හොඳයි. කියන ලොකු වරදක් නෑ මේකේ. Dropping bodies in the place till the sun's out. Can't fuck with me, so don't even try. Cause when the bullets fly, I'm the last one to die. I'm pulling up black windows once you go down. You must be crazy if you think that I'ma slow down. Don't wanna hear it talking. ඊළඟට ඔයාට මේ පේන්න තියෙන්නේ Honda City එක. මේකත් JDM වාහනයක් නන් නෙවෙයි. හැබැයි මේක ඔයා ඔය මාකට් එකේ තියෙන ටොයිස් කෑල්ලක් ගන්නට වඩා සෙල්ලම් බඩුවක් ගන්නට වඩා ඉතාමත් වටිනවා. ඔයාට හොඳ ඔප්ෂන්ස් ටිකක් තියෙනවා. ඒ වගේම හොඳ පවර්ෆුල් වාහනයක්. මේක ස්පෝර්ට් වාහනයක් නන් නෙමෙයි. හැබැයි හොඳ ලුක් එකක් තියෙනවා. ඔයාට අනිවාර්යයෙන්ම තැනකට ගිහලා බය නැතුව, කැත නැතුව ලස්සනට වහින්න පුළුවන් වාහනයක් මේක. ඔය ස්ටයිලිෂ් ලුක් එකක් තියෙනවා. බය නැතුව ගන්න සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි ඔයාට මේ ප්‍රොඩක්ට් එක. ඊළඟට අපි බලමු වෙන බොඩි ටයිප් එකක්. ඒ කියන්නේ සෙඩාන් කියන බොඩි ටයිප් එකෙන් එළියට ගිහිල්ලා SUV කියන බොඩි ටයිප් එකට යන්න කැමති කෙනෙක්ට ගන්න පුළුවන් අඩුවටම ගන්න පුළුවන් හොඳම වාහන. මුලින්ම වට හම්බෙන්නේ පරේඩුවා එකේ ඇටිවා එක. මේ තියෙන එක. මේකත් ඔයාලට ගන්න පුළුවන් හොඳම වාහනයක්. සාපේක්ෂව ගණන් අඩුයි. ඉන්දියානු නිෂ්පාදනයකට වඩා ඉතාමත්ම හොඳ වාහනයක් කියලා මේක අපිට කියන්න පුළුවන්. මේකේ බිල්ඩ් ක්වොලිටි එකත් සාපේක්ෂව ඉතා හොඳයි. ලුක් එක ඩයිහට් රොකි ඒ වගේම ටොයෝටා රේස් කියන පෙනුමින් වාට ගන්න පුළුවන්. ඒවට වඩා ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන්. පෙනුම ඒකමයි. අනිවාර්යයෙන්ම මේක හොඳ ප්‍රොඩක්ට් එකක්. බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මොකද පරේඩුවා එකකින් හදන්නේ. ඇත්තටම කියනවා නම් ඉන්දියානු SUV එකක් පාවිච්චි කරනවට වඩා ගොඩක් තියෙනවා ජපනීස් බ්‍රෑන්ඩ් ඉන්දියාවේ හදන ඒවා. ඒ වගේ එකක් පාවිච්චි කරනවට වඩා මේ වගේ වාහනයකට යන එක ඉතාමත්ම නුවණට හුරුයි. මොකද මේවායේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ හැමත් ලොකුවට අඩු වෙන්නේ නැහැ. ඔයාලට ඇති තරම් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කිසිම ලෙඩක් නැතුව. බිල්ඩ් ක්වොලිටි එක, මෙටීරියල් ක්වොලිටි එක එහෙම ඉතාමත්ම හොඳ මට්ටමේ තියෙනවා සාපේක්ෂව.
Mr. Whip, 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 get the guns out. Dropping bodies in the place till the sun's out. Can't fuck with me, so don't even try. Cause when the bullets fly, I'm the last one to die. මං මේවයි මිල ගණන් එකක්වත් ඔයාලට සඳහන් කරේ නෑ. හැබැයි ඔයාලට මේ සර්ච් කරලා බලන්න පුළුවන්. ඇත්තටම මිල ගණන් ඉතාමත්ම සාධාරණයි. ලංකාවේ පවතින මිලත් එක්ක ගත්තාම ඔයාලට දරන්න පුළුවන් මට්ටමක තියෙනවා. ඊළඟට ඔයාලට හම්බෙන්නේ Yaris Cross එක. Toyota එකෙන් ගහන ලස්සන වාහනයක්. ඒ වගේම මේක අර Rise එකට වඩා ඉතාමත්ම රෙකමන්ඩ් කරන්න පුළුවන් වාහනයක්. පෙනුම, ඔප්ෂන්, හැන්ඩලින් ඔක්කොමත් එක්ක ගත්තාම ඕවර්ऑල් මේක හොඳයි. ප්‍රයිස් එකට ගැලපෙනවා. කොහොමත්ම මම නම් කියන ප්‍රධානම දේ තමයි Toyota හරි Nissan හරි මොනවා හරි කමක් නැහැ. ඕනෙම බ්‍රෑන්ඩ් එකක් ඉන්දියාවේ නිෂ්පාදනය කරන එකක් ගන්නවට වඩා මේ වගේ වාහනයක් ගන්න ඉතාමත්ම නුවණට හුරු කාරණාවක්. තීරණයක්, හොඳ තීරණයක්. ඒ වගේම EV එකක් ගන්නවටත් වඩා ගොඩක් නූතන පරපුර EV එකක් ගන්න උත්සාහ කරනවා. ඊට වඩා මේ වගේ වාහනයකට යන එක ඔයාගේ ආර්ථිකයට ඉතාමත්ම සුබදායක කාරණාවක්. ඊළඟට අපිට හම්බෙන්නේ Honda Vezel එක. මේක තමයි මේ කාලේ ට්‍රෙන්ඩ් එක වෙන්නේ. මේක ඉතාමත්ම හොඳ ප්‍රොඩක්ට් එකක්. හොඳ ක්වොලිටි එකක් තියෙන වාහනයක්. අනිවාර්යෙන්ම ඔයාලට තැනකට ගිහිල්ලා බය නැතුව කිසිම ගැටලුවක් නැතුව ලස්සනට බහලා යන්න පුළුවන් වාහනයක්. ඔප්ෂන්ස් අතිනුත් ඉතාමත්ම හොඳයි. හැන්ඩලින් උත් හොඳයි. කොහොමත් Honda වාහනයක තියෙන හැන්ඩලින් Honda පාවිච්චි කරපු කෙනෙක් දන්නවා. ඔප්ෂන්ස් උත් සාමාන්‍යයෙන් සාපේක්ෂව ඉතාමත්ම වැඩි. ඔය රේන්ජ් එකේ තියෙන වෙන වාහනයකට වඩා මේක තමයි මම රෙකමන්ඩ් කරන ඊළඟ වාහනය. ඔයාට අනිවාර්යයෙන්ම මතක තබා ගන්න මේ සිලෙක්ෂන් එක ඉතාමත්ම ඔයාට වටිනවා. වෙන වාහනයක් මේ මම ඔයාට පාවිච්චි කරේ ඔයාට පෙන්නුවේ මැද පන්තියේ මිනිස්සෙකුට එෆර්ට් කරන්න පුළුවන් රේන්ජ් එකේ තියෙන වාහන සෙට් එකක්. ස්තුතියි.